එක්තරා නගරයක දේවශර්ම නම් බමුණෙක් වාසය කළා. ඔහුගේ බිරිඳට පුතෙකු ඉපදුනා. එදිනම මුගටි අම්මා කෙනෙක් මුගටි පැටියෙකු බිහිකොට මිය ගියා. බැමිණිය පුත්‍ර ස්නේහයෙන් අම්මා නැති මේ මුගටි පැටියාද පෝෂණය කළා. එහෙත් යම් දිනක මේ මුගටියා තම පුතුට කරදරයක් කරන්නේ යයි බියෙන් හා සැකයින් පසු වුණා. ඉන්පසු එක් දිනක් ඈ තම පුතු ඇඳේ නිදි කරවා සැමියාට මෙහෙම කිව්වා. බමුණ, මම දියගෙනනු පිණිස වැවට යනවා. මම එනකම් ඔබ මේ මුගටියාගෙන් පුතු රකින්න. මෙසේ කියා බැමිණිය නික්මුණා. පසුව බමුණාද ආහාර පිණිස ගිහින් නික්මුණා. මේ අතර එක්තරා නයෙක් බිලීන් නික්ම දරුවා දෙසට ඇදී ආවා. මේක දැකපු මුගටියා ස්වභාවයෙන්ම ඇති සතුරුකම නිසා දරුවා රැකගනු පිණිස නයා සමග යුද කොට නයාව මරා දැම්මා. ඉන්පසු මුගටියා තමා කළ වීර ක්‍රියාව තම මවට පවසනු පිණිස ඇය එන මගට දිව ගියා. ලේ නැහැවුණු මුහුණින් යුතුව තමා ඉදිරියට එන මුගටියා දුටු බැමිණිය ඒ කාන්තේන්ම මේ දුෂ්ටයා මගේ පුතු මරා දමා තමයි එන්නේ. මෙහෙම සිතා කෝපයෙන් දියපිරුණු කලය මුගටියාගේ ඇඟට අත්හැරියා. ඊට පස්සේ මුගටියා මරණයටපත් වුණා. බැමිණියද විලාප තබමින් තම නිවසට දිවදියා. නිවසට ගොස් බැලූ විට තම පුතා හොඳින් ඉන්නව දැක්කා. ඒ සමීපෙහි මරා දමා ඇති නයත් දැක්කා. සිදු වූ කාරණය තීරුම් ගත්තා. ඇය කරුණ නොවිමසා දරු සෙනෙහසින් නැති කළ මුගටියා මැරූ ශෝකයෙන් වැළපෙන්නට වුණා. මේ අතර බමුණාද නිවසට ආපසු පැමිණියා. ඔහු දුටු බැමිණිය, "ලෝභ තැනැත්ත, නුඹගේ වගකීම පැහැරහැරී නිසා සිදු වූ විපත බලව. මේ විදිහට දොස් පළරා අධික ලෝභය විනාශයට හේතු වේ" යයි පැවසුවා. මේ කතාවෙන් අපට ගත හැකි ආදර්ශ තමයි අපිත් ලෝභකම දුරු කරන්න ඕනේ. ඒ වගේම යම් කටයුත්තක් කරනකොට හොඳට හොයලා බලලා සිදු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට පස්සේ දුක් වෙන්න සිදු වෙනවා.